එම රමලාන් මාසය පිළිබඳව සාකච්ඡා කිරීමට මම පළවෙනි ප්‍රශ්නය වශයෙන් අබ්දුල් රාසික් සහෝදරයාගෙන් අහන්නේ එක පැත්තකින් අල්ලාහ් අවශ්‍යතාවවලින් තොර දෙවියෙක්යයි ඉස්ලාම් පවසමින් තිබෙනවා. එහෙම පවසද්දී මොකටද මේ මුස්ලිම්වරුන් කුසගින්නින් තබන්නේ? ඒ මගින් අල්ලාහට තිබෙන වාසිය කුමක්ද? අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහ්. අල්හම්දුලිල්ලාහ් සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහ්. සහෝදර අස්ෆාන් උපවාසයේ පිළිබඳව අද මාතෘකාව වශයෙන් තෝරගෙන පළවෙනි ප්‍රශ්න වශයෙන් යොමු කරලා තියෙන්නේ අල්ලාහ් තාලා අවශ්‍යතාවලින් තොර කෙනෙක් කියලා මුස්ලිම් සමාජය කියාගෙනම තවත් පැත්තකින් මුස්ලිම් සමාජයේ මුස්ලිම් ජනතාව කුසගින්නේ තබන්නේ මොන හේතුවක් නිසාද කියන එක. මේක වැදගත් ප්‍රශ්නයක්. අපි හරියටම පුළුල්ව මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. පළවෙනි කාරණාව තමයි මේ උපවාසය කියන්නේ මොකක්ද කියන අර්ථයයි එහි අරමුණ මොකක්ද කියන එක අපි වටහා ගත්තා නම් මේ ප්‍රශ්නෙට අපිට උත්තර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. උපවාසය කියන්නේ අස්සවුම් කියන අරාබි වචනයෙන් නිරුක්ත වන වචනයක්. අස්සවුම් කියන වචනයෙන් අදහස් වෙන්නේ වළක්වා ගැනීම. යම් කිසි දෙයකින් වැළකී සිටීම කියන අර්ථය තමයි සවුම් කියන අරාබි වචනේ නිරුක්තිය අර්ථය. එතකොට ඉස්ලාමීය රාමුව තුලින් මේ උපවාසයෙන් අපි අදහස් වෙන්නේ යම් નિયમિત කාල වේලාවක් ආහාර පාන වලින් වැළකී සිටීමෙන් නිත්‍යානුකූල භාර්යාවගේ ලිංගික ආස්වාදය ලබා ගැනීමෙන් වැළකී සිටීම තමයි උපවාසය තුලින් අදහස් කරන්නේ. මුස්ලිම් ජනතාවට මුස්ලිම් ජනතාවගේ අරාබි දින දර්ශනය අනුව ඉස්ලාමීය දින දර්ශනය නොවේ අරාබි දින දර්ශනය අනුව 9 වෙනි මාසයේ රමලාන් මාසය. එතකොට මුස්ලිම්ල ප්‍රජාව අතර රාමසාන් කියලා ඒ රමලාන් මාසය හැඳින්වීමේ පුරුද්දක් තිබෙනවා. නමුත් ඉස්ලාමීය ව්‍යවහාරයෙන් ඒ රමලාන් කියන මාසය අරාබි දින දර්ශනයට අනුව 9 වන මාසය. ඒ 9 වන මාසයේදී මුස්ලිම් ජනතාව මාසයක කාලයක් පුරාවට උපවාසය රැකගත යුතුයි. සුබෝ කියන ඒ අලුයම වේලාවේ සිට මහරිබ් කියන ඉරු බැස යන වේලාව දක්වා නිරාහාරව භාර්යාවගේ ලිංගික ඇසුරෙන් ඈත් වී සිටිය යුතුයි. මේකේ අරමුණ මෙසේ Tamanව යම් කිසි පාලනයක් තුල නතු කර ගැනීමේ අරමුණ වශයෙන් විවිධ පුද්ගලයන් විවිධ කාරණා ඉස්මතු කරන්නට පුළුවන්. මම ඍජුවම ඉස්මතු කරන්නේ අල් කුර්ආනීය කාරණාව. අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 183 වන හා 84 වන වැකිය ඉස්ලාම් ධර්මයේ සඳහන් කරන දෙයක් තමයි යා අයියුවල්ලදීන ආමනු විශ්වාස කළ ජනතාවනි කුතිබා අලයිකුමුස් සියාමු කමා කුතිබා අලල්ලදීන මින් කබලිකුම් ලඅල්ලකුම් තත්තකුන් අයියාම මාදුදාත්. නුඹලාට පෙරසිරි ජන සමාජයට નિયમિત කාලයක් තුල උපවාසයේ දෙවියන් නියම කරනු ලැබුවක් මෙන් අනිවාර්ය කරනු ලැබුවක් මෙන් නුඹලා වෙතද නුඹලාටද උපවාසය අනිවාර්ය කර තිබෙනවයි කියලා දෙවියන් පවසන්නේ හේතුව ලඅල්ලකුම් තත්තකුන් නුඹලා දෙවියන්ට බියබැතිමත් ජනතාවක් වනු පිණිස. අපි දෙවියන්ට බියබැතිමත් භාවයකින් සිටිය යුතුයි. දෙවියන්ට මම බය වෙනවයි කියන්නේ බැතිමත් භාවය දක්වනවයි කියන එකේ අර්ථය මම දෙවියන්ගේ නම කිය වෙවුල සිටීම නෙමෙයි. දෙවියන් මට නියම කර තිබෙන. එතරදී ඉස්මතු කරන කාරණාව තක්වා. ඒ තක්වා කියන්නේ දෙවියන් මට නියම කරපු දේවල් වල මම නියැලීමත්. දෙවියන් මට තහනම් කරපු දේවල් වළක්වා ගැනීමත්. එතකොට අස්සවුම් කියන්නේ වළක්වා ගැනීම. දෙවියන් කියපු දේවල් සිදු කරවීමටත් දෙවියන් තහනම් කරපු සීමා පනවපු දේවලින් මම ඉවත් වී සිටීම තමයි මෙම තක්වා වලින් අදහස් වෙන්නේ. එම තක්වාව ලබා දීම සඳහා තමයි දෙවියන් අපට උපවාසයේ නියම කර තිබෙන්නේ. මේ එක්තරා ආකාරයක ආධ්‍යාත්මික පුහුණුවක්. ඔව් දැන් ඔබතුමා කියනවා තක්වාව රැක ගැනීමට තමයි මේ දෙවියන් වහන්සේ මේ උපවාසය නියම කර තිබෙන්නේ. එතකොට මේ අපේ සමාජයේ අපේ මුස්ලිම් ජනතාව අතරත් සිංහල මුස්ලිම් නොවන ජනතාව අතරත් මතවාදයක් තියෙනවා උපවාසය රැකීමෙන් ජනතාවගේ කුසගින්න අපිට මේ ඒ කියන්නේ දුප්පත් දුගී ජනතාවගේ කුසගින්න තරම දැනගන්න තමයි මේ උපවාසය අල්ලාහ් දෙවියන් අපිට පනවලා තියෙන්නේ කියලා. එහෙම සංකල්පයක් ඉස්ලාම් වල නැහැ. ඉස්ලාම් වල දුප්පත් ජනතාවගේ කුසගින්නේ තරම දැන ගැනීමට උපවාසය අනිවාර්ය කර තිබෙනවයි කියලා කුර්ආනයේ කොයිද සඳහන් වෙලා තිබෙන්නේ? නබි නායකතුමාගන්ගේ මඟ පෙන්වීම වල කොයිද සඳහන් වෙලා තිබෙන්නේ? එහෙම සඳහන් වීමක් නැහැ. තවදුරටත් පවසනවා නම් අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 185 වන වැකිය සහර රමලාන් අල්ලදී උන්සිල ෆීහිල් කුර්ආන් මෙම රමලාන් මාසයේ කුර්ආනයේ පහළ වුණා උදල්ලින්නාස් ජනතාවට යහමඟ පෙන්වීම සඳහා කියන ඒ වැකියේ ෆමන් සහිද මින්කුමුස් සහර ෆල්යසුම්හු
නුඹලාගෙන එම මස අත්පත් කරගන්න අය උපවාසය රකිත්වා කියා දෙවියන් පවසා ඉන් අනතුරුව දෙවියන් විසින් ඇතමුන්ට උපවාසයෙන් විශේෂ සානයක් සලසනවා. වමන්කාන මරීලන් අව් අලා සෆරින් නුඹලාගෙන් යමෙක් රෝගීව සිටිනවා නම් නැත්නම් නුඹලාගෙන් යමෙක් ගමනක සිටිනවා නම් ෆයිද්දතුන් මින් අයියාමින් උඛර් ඔවුන් වෙනත් දිනවල උපවාසය රැකගනිත්වා කියලා දෙවියන් පවසනවා. විශේෂ සහනය සලසපු මෙම කොටස තුලදී පවා දෙවියන් වහන්සේ කුසගින්නේ තරම දැන ගැනීමට දුගී දුප්පත් ජනතාව උපවාසය රැක ගැනීමෙන් වැළකී සිටිය යුතුයි කියලා දෙවියන් පවසලා නැහැ. දෙවියන් උපවාසය අනිවාර්ය කරන්නේ පොහොසතුන්ට පමණක් කියලා මෙම වැකිය සඳහන් කරලත් නැහැ. විශේෂ සහනයක් తాවකාලික සහනයක් ලබා දෙන අය අතුරේ පවා දුගී දුප්පත් ජනතාව සිටිය යුතුයි කියලා දෙවියන් සඳහන් කරලත් නැහැ. එතකොට මේ කුසගින්නේ තරම කියන එක උපවාසයේ අරමුණක් නොවේ. එහෙමනම් දෙවියන් මේ උපවාසය අනිවාර්ය කරලා තියෙන්න ඕනේ පොහොසත් ජනතාවට විතරයි. පොහොසතුන් දුගී දුප්පත් ජනතාවගේ කුසගින්නේ ධර්ම දැනගන්න ඕනේ කියලා. දුප්පත් අය දැනටමත් දුප්පත්. ඔවුන් දැනටමත් කුසගින්නේ තරම දන්නවා. කුසගින්න කොපමණ වේදනාකාරී දෙයක්ද කියන එක දන්නවා. ඒ කුසගින්න නිවා ගන්නට ඔවුන්ට නොයෙකුත් දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. එහෙම අපි මේ ජනප්‍රවාදයක් තුල මිනිසුන් මුස්ලිම් ජන සමාජය තුල ගොඩනගාගත්තු ආකල්පයක් මිසක් අල් කුර්ආනයේ හෝ සුන්නාවල මෙසේ කිසිදු ප්‍රකාශයක් සඳහන් වෙලා නැහැ. තව දුරටත් පවසනවා. ඉස්ලාම් වල උපවාසය මං කිව්වා බියබැතිමත් භාවය උද්දීපනය කරන්න එලි දැක්වීම සඳහා මා සතුව බියබැතිමත් භාවය තියෙනවද නැද්ද කියලා මම කොහොමද වටහාගන්නේ? මම දෙවියන්ට බියබැතිමත්ව ජීවත් වෙනවද කියලා මම කොහොමද වටහාගන්නේ? මට දෙවියන් වහන්සේ දහවල් කාලේ අනුමත කරපු ආහාර පාන මගේ නිත්‍යානුකූල භාර්යාව දෙවියන් නියම කරපු නිසාම මාසයක කාලයක් දහවල් කාලේ මම තහනම් කර ගන්නවා නම් මම දෙවියන්ගේ අනපනත් වලට යටහත් භාවයක් දක්වනවා. දෙවියන් පවසන නිසා මම ඕනෑම දෙයක් සිද්ධ කරන්නට ඉදිරිපත් වෙනවා. අනුමත දේ පවා මම වැළකී සිටිනවා නම් දෙවියන් මට තහනම් කරලා තිබෙන දේවල් සොරකම, වංචාව, සූදුව, සුරාව, ව්‍යභිචාරය, අනාචාරය, මිනිස් ඝාතන, මද්ද්‍රව්‍ය වලට යොමු වීම, සමාජ පිළිකුල් සහගත ක්‍රියාවන් මේ සියලු දේවල් ඉස්ලාම් වල තහනම්. මෙවැනි දේවල් වල මම නොනියැලීම සිටිය යුතු නිසා මට ආධ්‍යාත්මිකව පුහුණුවක් දෙවියන් ලබා දුන්නා. අල්ලාහ ලබා දීලා තිබෙනවා. නුඹට හලාල් වූ ආහාරම නුඹ තහනම් කරගන්නවා නම් මගේ නියමය නිසා. හැයි හරාම් වූ දේවල් වලට යොමු වන්නේ? ඇයි තහනම් වූ දේවල් වලට යොමු වන්නේ? මෙයයි උපවාසයේ සැබෑ අරමුණ. තවදුරටත් පවසනවා නම්. තවත් සමහරු කියනවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා උපවාසය රකින්නයි කියලා. අපි නිරෝගීමත් ජීවිතයක් සඳහා උපවාසය රකින්නයි කියලා. සාමාන්‍යයෙන් ආහාර අඩු කර ගැනීම නිරෝගී භාවයට හේතුවක්. අපි අමතර ආහාර අධිකව ආහාර වේලක් ලබා ගැනීම තුලින් අපේ ශරීරය දුර්වල වෙනවා. ශරීර සෞඛ්‍යයට බාධාවක් වෙනවා. ඒ පිළිබඳව තර්කයක් නැහැ. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතය පවත්වා ගන්නට උපවාසය රකින්න කියලා කුරාන් වල කොයිවත් සඳහන් වෙලා නැහැ. හදීස් වල සඳහන් වෙලත් නැහැ. එහෙම සඳහන් වෙනවා නම් අල්ලාහ් තාලා උපවාසය අනිවාර්ය කරලා ඇත්තේ රෝගීන්ට. රෝගීන්ගේ ඒ ලෙඩ දුක් සුවවීම සඳහා, ලෙඩ රෝග සුවවීම සඳහා දෙවියන් ඔවුන්ට උපවාසය අනිවාර්ය කරලා ඇති. නමුත් මා කලින් පවසපු දෙවන පරිච්ඡේදයේ 185 වන වැකියේ වමන් කාන මරීලන් නුඹලා තුරින් රෝගීව සිටින අය අව් අලා සෆරින් ගමනක සිටින අය ෆයිද්දතුන් මින් අයියාමින් උඛර් ඔවුන් වෙනත් දිනවල උපවාසය රකිත්වා කියලා දෙවියන් පවසන්නේ. එතකොට රෝගීන්ට පවා විශේෂ සාහනයක් තිබෙනවා. ලෙඩ දුක් සුව වුණාට පස්සේ උපවාසය රකින්න. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නව සිටින අය තමයි උපවාසය රකින්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා උපවාසය අනිවාර්ය කියන තර්කයක් මෙතනින් බිඳෙනවා. සමහර රෝගීන්ට උපවාසය හානි කරයි. දැන් අරිසස් වැනි රෝගවල පෙළෙන අය ඔවුන් උපවාසයේ සිටියා නම් උන්ට ගෑස්ට්‍රික් කියන ඒ රෝගය වැඩි වුණා නම් උන්ට අනිවාර්යයෙන් මේ මහා ඛේදනීය තත්වයක් ඇති කරන්න පුළුවන්. ඇතැම් විට ඔවුන්ගේ ජීවිත හානියක් දක්වා එය වර්ධනය වන්නටත් පුළුවන්. එම නිසා මෙවැනි ප්‍රායෝගික නොවන, විද්‍යානුකූල නොවන මතවාද ඉස්ලාම් තුල කවදාවත් ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අපට උපවාසයෙන් ඒ දුන්න බියබැතිමත් භාවය කෙතරම් දුරට ඉස්ලාම් ලබා දීලා තිබෙනවද කියලා බලන්න. නබි නායකතුමාණන් පවසනවා සයිල් බුඛාරි වල සඳහන් වන හදීසයක්. අබූ හුරෛරා රලියල්ලාහු අන්හු තුමා දැනුම් දෙනවා මල්ලම් යදා කවුල සූර් යම් කිසි කෙනෙක් අසත්‍ය කතාවලින් වල් අමල බිහි ඒ වගේම අසත්‍ය ක්‍රියාවලින් වැළකී නොසිටියේද අත්හැර නොදමන්නේද ෆලයිස ලිල්ලාහි හාජ්ජතුන් ෆී අයද අතාමහු වශරාබහු ඔහු ආහාර පාන වලින් වැළකී සිටීමෙන් අල්ලාහට කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියලා
පැහැදිලිවම සඳහන් වෙනවා. එතකොට අල්ලාහ් තාලා අවශ්‍යතාවලින් තොර කෙනෙක් කියන එක මෙතනදී සනාථ වෙනවා. නුඹ ආහාර පාන නොගෙන සිටීමෙන් මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. නුඹ නිරාහාරව සිටීමෙන් මගේ බලගතුභාවය වැඩිවන්නේ නැහැ. ඒ භක්තිය නිසා මගේ තේජස වර්ධනය වන්නට යන්නේත් නැහැ. මට අවශ්‍ය කුමක්ද? නුඹ අසත්‍ය ක්‍රියාවලින් වැළකී සිටිය යුතුයි. නුඹ අසත්‍ය වචන වලින් වැළකී සිටිය යුතුයි. තවත් හදීසයක සඳහන් වනවා අබූ හුරෛරා රලියල්ලාහු අන්හු තුමා දැනුම් දෙනවා සහිල් බුඛාරි වල 1893 වන අංකයට වාර්තා වෙනවා අස්සියාමු ජුන්නතුන්. උපවාසය කියන්නේ පාපකාරී ක්‍රියාවලින් අපිව ආරක්ෂා කරන පලිහක්. ජුන්නා කියන්නේ යුද සමයේදී අපි සතුරන්ගේ පහර වලින් අපව ආරක්ෂා කරන්නට භාවිත කරන පලිහ. එවැනි පලිහක් පාපකාරී ක්‍රියාවලින් අපිව ආරක්ෂා කරගන්නා පලියක්. ෆලා යර්ෆුස් වලා යජහල්. එම නිසා යම් කිසි කෙනෙක් උපවාසයේ සිටන විට අසභ්‍ය වචන කතා නොකළ යුතුයි. වලා යර්ෆුස් අසභ්‍ය වචන කතා නොකළ යුතුයි. වලා යජහල් මුග්ධ ක්‍රියාවල නිරත නොවිය යුතුයි. මෝඩ වැඩ නොකළ යුතුයි. මේ පුහුණුව තමයි ආධ්‍යාත්මික පුහුණුව. එසේම යම් කිසි කෙනෙක් වයින් නුම්රෝන් කාතලහු අවසාතමහු යම් කිසි පුද්ගලයෙක් ඔහු සමග රණ්ඩු දබර වීමට පැමිණියා නම් නැත්නම් ඔහු දෝෂාරෝපණය කරන්නට පෙළඹුණා නම් උපවාසය රකින්න කෙනා පැවසිය යුතුයි ෆල් යකුල් ඉන්නී සායිමුන් මර්රතේ මම උපවාසය රකින්නේ කියලා ඔහු දෙවරක් පැවසිය යුතුයි කියලා නබි නායකතුමා ප්‍රශ්න දෙවරක් පවසන්න කියන්නේ ඒ අවධාරණය කරලා කියන්න. එතකොට උපවාසයේ අරමුණ අපේ මෝඩ ක්‍රියා, අපේ වැරදි ක්‍රියා, අපේ අසභ්‍ය වචන, අපේ අසත්‍ය කතා වලින් අපි වැළකී සිටිය යුතුයි. අපගේ මනස වර්ධනය කරගත යුතුයි. මෙම සීලය රැක ගැනීම තමයි උපවාසය තුළින් ඉස්ලාම් ධර්මයේ බලාපොරොත්තු වනවා මිසක් නිකං ආහාර පාන වලින් වැළකී ඉඳලා දෙවියන්ට අපි තවුස් ජීවිතයක් පෙන්නලා ඒ තුළින් දෙවියන්ගේ බලගතුභාවය වර්ධනය කරගන්නා එවැනි තර්කයක් ඉස්ලාම් වල කොහෙත්ම සඳහන් කරලා නැහැ කියන එක තමයි හෙතරදී මම පිළිතුරක් වශයෙන් ලබා දී යුතු වන්නේ.